ගයිස් ලස්සන කලර් කම්බිනේෂන් එකක ලස්සනට හැදෙන බොකයක්. ඉතින් අපි බලමු කොහොමද මේ බොකේ එක හැදෙන්නේ කියලා. ඉතින් ලස්සන කලර්ස් ටිකක් එකතු වුණාම ගයිස් මාළම ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. ඉතින් ෆ්ලවර් බොකයක්වත් ඒකට ලස්සන කලර් කම්බිනේෂන් එකතු වෙලා ලස්සන ෆ්ලවර්ස් ටිකක් එකතු වුණාම අපිට එතන ලස්සනම නිර්මාණයක් මවා ගන්න පුළුවන්. ඉතින් මෙතන pink purple white color combination කියන්නේ ඒ වගේම guys SP rose pink යනවා ඒ වගේම matula white purple pink ඒ වගේම chrysanthemum purple and white මේ colors ටික තමයි මේ bouquet එකට යන්නේ. ඉතින් අපි බලමු මේ bouquet එක හදාගන්න කොහොමද කියලා. ඉතින් guys මේ bouquet එක round bouquet එකක් නෙවෙයි පොඩි ගාන් look එකක් එක්ක එන bouquet එකක්. ඉතින් මල් ටික තියාගන්න විදිහ ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එකේ මම ඉස්සෙල්ලාම matula මල පොඩ්ඩක් වැඩි උසින් ඒ නිසා මම පොඩ්ඩක් ඒක පිටිපස්සට වෙන්න තියාගෙන අනිත් මල් ටික පොඩ්ඩක් V shape එකට වෙන්න දෙපැත්තට වෙන්න පල්ලෙහාට තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන ගමන් යම් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ බොකේ එක හදන්නේ කියලා. ඉතින් මට මේ බොකේ එක හදන වෙලාවේ එන අයිඩියා මේ ඒ නිසා මම මල් වෙනස් කර තැන් වලින් ප්ලේස් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යම් තාක් දුරට අයිඩියා එකක් අරගෙන ලස්සන බොකේ එකක් හදන්න ඉගෙන ගන්න. ඉතින් මම සමහරවිට තියෙන මල අයින් කරලා ආයෙ වෙන තැනින් තියාගන්නවා. ඒ මට සෙට් නැති හින්දා ඉතින් ෆ්ලවර් බොකයක් හදනකොට ෆ්ලෝරිස්ට් කෙනෙක් වුණාම ඔයාගේ ආර්ට් එක මේකට එකතු කරන්න ඕන. ඔයාගේ ක්‍රියේටිවිටි එක මේකට එකතු කරන්න. ඉතින් තව කෙනෙක් කරන නිර්මාණයක් බලලා කරන ගමන් ඔයා කැමති ලස්සන ක්‍රියේටිවිටි ගතියක් බොකේකට එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම උනත් මේ බොකේගේ මල් කීප වරම වෙනස් කරනවා. තනින් තැනට මාරු කරනවා. ඒ මගේ ඇස් වලට ඒක ලස්සන නැත්තම් මම ඒ මල එතනින් අයින් කරලා වෙන තැනකට ආයෙ දා ගන්නවා. ඉතින් බොකයක් කියන්නේ ඇත්තටම ටිකක් ලස්සන හදනවා නම් පොඩි වෙලාවක් ගන්න ඕනේ. අපි මල් වෙනස් කරලා ලස්සන බල හදන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට ෆ්ලවර් ෂොප් එකේ වැඩ කරනකොට අපිට කාලය වෙලාව සීමිතයි. ඉතින් අපිට එක දිගට ඕඩර්ස් නිසා හැබැයි පුළුවන් තරම් ටයිම් එක අඩු කරලා හදන ගමන් ලස්සන නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් මේ බොකේ එක බලන්න ගාන් ටයිප් එකට වගේ පොඩ්ඩක් හදන්නේ මම. ඉතින් ඒකට මම පොඩ්ඩක් ලොකු මල් වගේම පොඩි ලස්සන පෙනුමක් එන්න ස්පේරෝස් ඒ වගේම මේකට දෙසියන්තම මම පොඩ්ඩක් යොදු කරනවා. ගොඩක් නෙවෙයි පොඩ්ඩක්. ඉතින් මේකට pink purple මේ කලර්ස් දෙක නිසා මාරම ලුක් එකක් එනවා. ඉතින් white එකක් මම ගොඩක් නැතුව පොඩි ටච් එකක් දීලා දාලා හැබැයි මේකට ලොකු white මල් මම එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බොකේ එකක් හදනකොට කලර් කම්බිනේෂන් එක ගැන guys අනිවාර්යෙන් හිතන්න. හරිද? ඉතින් ගැලපෙන්නේ නැති කලර්ස් බොකේ එකට එකතු කරගත්තොත් ඒක කැත වෙනවා. ඒ වගේම ගැස් වලට ගතියක් නෑ. ඉතින් බොකේ එක හදාගෙන ඉවරයි. අපි මේකට රැපින් එක දාගන්න ඕනේ. guys රැපින් එක දාගන්නකොටත් අපි මේකට ගැලපෙන කලර්ස් යොදා ගන්න ඕනේ. මොකද බොකේ එක කොච්චර ලස්සන මල් ටික ප්ලේස් කරන ලස්සන මල් ටිකක් දාගෙන හදාගත්තත් අපි ඒකට ලස්සන රැපින් එකක් දාගත්ත නැත්නම් ගැලපෙන රැපින් එකක් දාගත්තම බොකේ එක කැත වෙනවා. අන්න ඒ නිසා අපි හැම වෙලේම රැපින් එකක් ගැලපෙන්නව දාගන්න ඕනේ. ඉතින් මෙතන මම purple shade එකක් කියන්නේ purple white mix එකේ රැපින් එකක් කියන්නේ purple ගතිය වැඩි. ඒ වගේම transparent ගතියෙන් මේ රැපින් එක තියෙනවා. ඉතින් transparent රැපින් එකක්. ඒක නමා ගන්න විදිය ඔයගොල්ලෝ බලන්න මම ඉතින් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න මම මේක නමා ගන්න විදිය ඔයගොල්ලෝ අරමයි මම කියන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ වීඩියෝ එක බලන ගමන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රැපින් පේපර් එක මම කොහොමද නමා ගන්න. ඉතින් මේක මේ විදිහටම නැත ඔයගොල්ලෝ ඊට වඩා වෙනස් විදිහකට නමා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මේ බොකේකට ගැලපෙන මට හිතන අයිඩියා එකට මම රැපින් එක කරගන්න. ඉතින් මම මේකට රැපින් පේපර්ස් වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් white mix එක purple රැපින් එක අනිත් එක තනිකර light purple රැපින් එක. ඉතින් මේක මම පාවිච්චි කරන ගමන්ම ඔයගොල්ලෝ තව දෙයක් මම කියන්නම් මේ බොකේකට රැපින් කරනකොට බොකේකට ගැලපෙන රැපින් එක ගන්න ඕනේ. හරිද? ඉතින් බොකේකට නොගැලපෙන විදිහට රැපින් ස්ටයිල් එකක් තෝරගත්තොත් රැපින් ටෙක්නික් තෝරගත්තොත් බොකේ එක කැත වෙනවා. අන්න ඒ නිසා අපි හැම වෙලේම බොකේ එකේ හැඩේ බලලා හැඩේට ගැලපෙන රැපින්ක් අපි අරගන්න ඕනේ. ඉතින් මේක ගාන් ලුක් එකට පොඩ්ඩක් V shape එකකට දෙන්න බොකේක් ඉන්න මම මෙතන කරගන්න රැපින් එකක් පොඩි V shape එකක් ඉන්න රැපින් එක. ඉතින් මේක රවුන්ඩ් බොකේක් නෙවෙයි හින්දා පොඩ්ඩක් බොකේ එකේ ප්‍රමාණය එක පැත්තකින් පිටිපස්සට වැඩි හින්දා රැපින් එකක් මම පිටිපස්සට වෙන්න පොඩ්ඩක් උතර වෙන්න තමයි දාගන්න. ඕගොල්ලෝ තේරෙන විදිහට මම කියා දෙන්න මේක. හරිද? මේක අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට මම හිතනවා මේ ප්‍රමාණවත් ඇති පොඩි හැටි අයිඩියා එකක් ගන්න කියලා. හරිද? රැපින් නමන විදිය මම ඔයගොල්ලෝ එක්ස්ප්ලেইন කරන්න කියලා කිව්වනේ. ඒක ඔයගොල්ලෝ බලා ගන්න. මේක ස්ලෝ මොෂන් කරලා හරි බලලා රැපින් නමන විදිය ඉගෙන ගන්න. ඉතින් මේක ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එක දෙපාරක් තුන්පාරක් හරි බලලා මේ අයිඩියාස් ටික ගන්න. ඉතින් මේකට ලොකු රැපින් පේපර් ප්‍රමාණයක් යන්නේ නැහැ. ඒක රැපින් පේපර් 3ක් 4ක් තමයි යන්නේ. හරිද? ඉතින් ඒ නිසා ලොකු රැපින් පේපර් ප්‍රමාණයක් යන්නේ නැහැ. 3ක් 4ක් 5ක් 6ක්. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට මේකට ලස්සන රැපින් එකක් දාගන්න පුළුවන් මේකෙන් අයිඩියා එකක්. හරිද? ඉතින් සරලව රැපින් කරගන්න පුළුවන් මේක. හරිම ලේසි මේ වගේ බොකයක් හදාගන්න. ඉතින් මේ ෂේප් එකට ජොබ් එකක් විදියට මේකට වෙන කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් බලලා යම් අයිඩියා එකක් කරගෙන ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා.
තව දෙයක් තමයි guys මේකට රිබන් එක පාවිච්චි කරනවත් අපි ජලපෙන රිබන් එකක් දාගන්න ඕනේ හරිද මේ කලර් කම්බිනේෂන් කියන දේ ඇත්තටම වැදගත් ෆ්ලවර් බුකයක් හදනකොට මේ කලර්ස් වල ඇත්තටම මීනින් තියෙනවා හැමෝම මේක ගැන දන්නේ නැතුණත් අපේ දන්න ටිකක් සමහර කස්ටමර්ස් ලා වුණත් ඉන්නවා මේ ෆ්ලවර් වල තියෙන මීනින් දන්න ඒගොල්ලෝ මල් අරන් යනකොට මේක අරන් යන්නේ කාටද කියලා අහනකොට ඒගොල්ලෝ කියන මේක අරන් යන්නේ අහවලාට මට මෙන්න මේ කලර්ස් ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒ පිළිබඳව හොයලා බලන්න මේක ජොබ් එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ෆ්ලවර්ස් වල කලර්ස් වල මීනින් කොහොමද කියලා. ඉතින් බුකේ එක හොඳයි කියලා බලන්න ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් guys මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ දිගටම බලා ගන්න පුළුවන්. ලස්සනයි නම් බොකේ එක guys comment එකක් දාන්න කොහොමද කියලා. බොකේගේ final look එක මෙන්න මේක තමයි. එතන මේක කස්ටමර් කොට යවන්න හදන බොකයක්. අපි බලමු මේකේ final look එක කොහොමද කියලා අන්තිමට වීඩියෝ එකේ. එහෙනම් guys හැමෝටම ජය වේවා. බොකේ පොඩ්ඩක් ආයෙත් කියන්නේ comment එකක් දාගෙන යන්න. එහෙනම් ජය වේවා කට්ටියටම.